අපි නිරීක්ෂණය කර සමහරක් කුඹුරුවල යකඩ විෂවීමේ තත්ත්වයක් අපිට දක්නට ලැබුණා. යකඩ විෂවීමත් එක හේතුවක් තමයි ගොයම කහ වෙන්න. එහිදීත් පහළ පත්‍රවල පුංචි ඇල් පෙනිති තුඩු වගේ කහ පාට පුංචි ඩොට්ස් ඇති වෙලා පත්‍රේ පුරා පැතිරෙනවා. මෙන්න මේ තත්ත්වයක් කහ වීමට බලපාලා තිබුණා. ඉතින් ඒ වගේ තත්ත්වවලදී අපි මේ යොදන කර 10 වලින් ඒ තත්ත්වය ගොඩක් දුරට සමනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කුඹුරු නැවත වගා කිරීමේදී යකඩ විෂ වීමට ඔරොත්තු දෙන වී ප්‍රභේදයක් වගා කරන්න ඕන. BW 367, BW 372, BW 312 වගේ මේ වගේ වී වර්ග යකඩ විෂ වීමට බොහෝ ඔරොත්තු දෙන වර්ග වෙනවා. ඒ වගේම තමයි කිවුල් ඇල්වල් භාවිතා කිරීම, පසේ pH අගය පරීක්ෂා කරලා pH අගය නිවැරදි කිරීම, මේ විටින් විට ශේෂ්ත්‍රයේ වතුර බැඳලා කඩලා වේලීමකට ලක් කිරීමෙන් මේ යකඩ විෂ වීමේ තත්ත්වය බොහෝ දුරට වළක්වා ගැනීමට පාලනය කර ගැනීම හැකි වෙනවා. මෙන්න මේ විදිහට නිසි පෝෂක කළමනාකරණයක් කිරීම භාවිතා කිරීම තුළින් කන්‍යාරම්භයේ සිටම මේ පිළිවෙත් අනුගමනය කිරීම තුළින් කන්නේ තුල මේ වගේ අතරමැද හමුවන කහවීමේ තත්ත්වය මගහරවා ගැනීමට හැකියාවක් ඇති වෙනවා.